සදහම් වෙසක්. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුණ සැමරෙන වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් රට පුරා ලොව පුරා ජාතික වශයෙන් ආගමික වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් විවිධ වූ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වුණා. ඉතින් නිර්මාණ ටීවී විසින් ගෙන එන මේ සදහම් වෙසක් වැඩසටහන් මාලාව ඔස්සේ ලොව පුරා විසිරී වීදී සිටින ඔබට මේ වෙසක් අසලිය දැකගන්න විඳගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ශ්‍රී ලංකා වාසී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ට මේ වෙසක් අසිරිය විඳගන්න දැකගන්න තිබුණු සුවිශේෂීතම වෙසක් කලාපයක් විදිහට පොණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරගත් බුද්ධරශ්මී වෙසක් කලාපය අපට හඳුන්වන්න පුළුවන්. පසුගිය මැයි මාසයේ 30 වෙනිදා සිට ජූලි මාසයේ 2 වෙනිදා දක්වා පැවති මේ වෙසක් කලාපය තුළ පහන් කූඩු, තොරණ, දන්සල්, බැතිගී ඇතුළු පුණ්‍ය කටයුතු රැසක් සංවිධානය වෙලා තිබුණා. ඉතින් මම සෝදානම් වෙන්නේ මේ සුවිශේෂී වූ අසිරිමත් කටයුත්ත පිළිබඳව ඔබට සංක්ෂිප්ත විස්තරයක් ගෙනෙන්නට. ඉතින් මේ ගැන කතා කරන මම ශ්‍රී ලංකාවේ සිට දිලිනි අනුත්තරා කරුණාරත්න. සකල ලොවම ගිනි දැවි දැවි අඳුරු වලාපට දැසේ ඇඳී නිමක් නොමැති සසරකම ඇදී හිමි ගුණ කඳ සුව සිසිල සැදී බෝපත් ලෙලෙනා දෙසට ඇදී සිසිලෙන් සිසි පැන් ලොව පැහැදී නිසයුරු සොමි සඳ සිලි සිහිලෙන් මෙත් මුදිතා කරුණා සුවඳින් බුවන හවා බුදුදම් සුවඳින් හිමි පාපියුමන් වඳිමි බැතින් වෙසක් පොහෝ සඳ සිසිල වැදී සසල සිතට සුව සහන සැදී බුදුහිමි ගුණ සිත් තුල පියදී හිමි දැකුමට දම් සිත් ඇති පිබිදී සසර නිවන දම් තුල පැහැදී මගයමි හිමි පානන් සමගදී නිසයුරු සොමි සඳ සිලි සිහිලෙන්